අන්න ධර්මතාවය. ඒ මැරෙන එක ධර්මතාවය, මැරෙන විදිහේ කර්ම විපාකයි. සාමාවතී ඇතුළු 500ක් කාන්තාවෝ මාලිගාවට දාලා පුච්චලානේ මැරුවේ. ඉපදුනේ බ්‍රහ්ම ලෝකෙන්. ගින්දරෙන් පිච්චෙනවා කියන එක සැපසහගත වේදනාවක්ද? සැනසිලිදායක අත්දැකීමක්ද? සාදුකිකයා මැරෙන අත්දැකීමක්ද? දුක්ඛිත කටෝර මරණයක්. නිදවන මරණයක්. ඒත් ගියේ කොහෙද? බ්‍රහ්ම ලෝකේ. පිච්චුන නිසාද බ්‍රහ්ම ලෝකේ ගියේ? නෑ. ජීවත් වෙලා ඉදින් ධර්මයේ පුරුදු කරපු අය නිසා. කර්ම විපාක කියන්නේ දැන් සාමාවතී තමයි මෛත්‍රී සහගත සිතින් ඉන්න උපාසිකාවන් අතර අග්‍ර වෙලා හිටියේ. මෛත්‍රිය එච්චරම ප්‍රබලයි. මෛත්‍රී ආනිසංශයක් නේද මේ නාස අග්ගින්වා විසංවා සත්තංවා කමති. ඒ කියන්නේ වස විස ගින්දර අහුවෙන්නේ නැහැ කියන එක. නමුත් ඒවා අභිම්බවල කොහොමද කර්ම විපාකේ නැහැටි. ගින්දරෙන් පිච්චෙද්දිමොත් කාටවත් වෛර නොකරවපු සාමාවතිය ගින්දරෙන්ම පිච්චුණා. කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ පිදුරු කුටිය ගිනි තිබ්බ කර්මයට උන්වහන්සේ කුටිය වැඩ ඉද්දි. ඒකයි